Good morning, Sri Lanka. Good evening, practically, but we continue කරමු. We have the top news තියෙන්නේ. Okay, Cabinet of මන්ත්‍රීතුමා approve කරලා තියෙනවා directive දෙකක් motor vehicles act එකේ. address කරනවා අපිගේ drug impaired driving we passengers. මමත් ඇකලා තියෙන ගොඩක් කට්ටිය මේ full under the influence drive කරනවා දාගන්නත් බෑ මං හිතුවේ ළඟදී තමයි ඔක්කොම ටික change උනේ කියලා නේ. නෑ මට නම් පේන විදිහට නම් මේ වගේ ලොකු difference එකක් වෙලා නෑ කට්ටිය ඒකම තාම කරනවා මේකත් එක්කම අපිට තියෙනවා ඊළඟ සර්වේ එක මොනවද මේ? ඔව් අපිට තියෙන්නේ Geological Survey and Mines Bureau එකේ ඔෆිස් එකේ අද ඔයගොල්ලෝ new investigations we raids පටන් අරන් තියෙනවා. establish කළා මේ premises එකේ අපිට full transparency හොයන්න accountability හොයන්න මේ ශ්‍රී ලංකා mining operations එකේ. හොඳ දෙයක් මේක හරියට වෙනවා නම් අපි මේක ඉස්සරහට බලමු මෙන්න මොනවද වෙන්නේ කියලා. මේකත් එක්කම අපිට තියෙනවා ගවර්න්මන්ට් එකේ 8000කට වැඩිය vacancies තියෙනවා. කට්ටිය මේක හොඳ නිවුස් එකක්. දැන් 5000 vacancies වලට ඒගොල්ලෝ ගවර්න්මන්ට් එකෙන් Ministry of Public Security එකෙන් ඒගොල්ලෝ දැන් හොයනවා. ඉන්න ජොබ් නැතුව කට්ටියට ගොඩක් කට්ටිය කියනවනේ මේ ජොබ් මාකට් එක එච්චර හොඳ නැහැ කියලා. ඒකින් දැන් පොඩ්ඩක් පිකප් වෙන්න පුළුවන් hopefully. මේක not bad මං හිතන්නේ. ජොබ් නැති කට්ටියත් එක්ක කතා කරනකොට අපිට තියෙනවා Citizens Commissioner ජගත් වීරසිංහ කියනවා 230,980 ස්කෝල් වල ස්ටුඩන්ට්ස් ඩ්‍රග් ඇඩික්ෂන් එක සෆර් කරනවා. මට 230,000 plus ඩික්ස් වෙලා ඉන්නේ මේක කෝමරි කනෙක්ට් වෙනවා අපිගේ ෆස්ට් ස්ටෝරි එකටත් මේ ජොබ්ලස් කට්ටියට මේ ඩ්‍රග්ස් ගන්න නැතුව ප්ලීස් ගවර්න්මන්ට් එකේ ජොබ් එකක් කියලා හොයන්න. ඒකට apply කරපන් මේ ජරා ඩ්‍රග්ස් ගන්න ඕනේ නැහැ. ඉන්සයිඩ් කොලම්බෝ මේ ටික තමයි numbers 230 කොලම්බෝ එකෙන් එළියේ මේකට වඩා ගොඩාක් තමයි මේ නිවුස් ආටිකල් එකේ කියන්නේ. නෙක්ස්ට් අපිට තියෙනවා අපිගේ economic situation එකත් එක්ක marriage registrations all time low එකක්. කොහොමද මේ කාලේ මැරේජ් වලට කට්ටිය හොයන්නෙත් නේ මේ 2022 2023 ඒ කාලේ මේ කොවිඩ් ඔක්කොම ටික නිකන් ඉවරුනේ. ඒකත් එක්ක කට්ටිය ඇන්ටි සෝෂල් වෙලා තමයි ආවේ. මටත් අලුත් කට්ටියම නම් හරි අමාරුයි බලන්නවත්. එනේ හොඳයි. ඒ කියන්නේ එළියේ මේ එච්චර අඩුයි මේ ඩ්‍රග් ඇඩික්ටඩ් කිඩ්ස්. ඔව් ඒක තමයි වෙන්න ඕනේ. අයිඩියලි අපි සිස්ටම්ස් දාන්න ඕනේ මේ ඩ්‍රග්ස් අවොයිඩ් කරන්න අපි පොඩ්ඩක් එඩියුකේට් කරන්න ඕනේ මේ කිඩ්ස් වල. ඔව් හැබැයි මේක කනෙක්ටඩ් ස්ටෝරි එකක්. ඒක තමයි අපි නිවුස් ස්ටෝරි එක අදට. Good evening, good night. See you tomorrow, Sri Lanka.